සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ වෙද්දි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලා සියලුම දෙනාම වීඩියෝ එක කරන්නේ අද ඔයාලගේ රිසල්ට්ස් ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි. හැබැයි වීඩියෝ එක විශ්වාස නැත්නම් හැමදාම එකම දේ කියන්නේ කියලා හිතෙනවා නම් මේක වැඩක් නෑ කියලා හිතෙනවා නම් වීඩියෝ එක දැන් මේ ස්කිප් කරන්න. මොකද වීඩියෝ එක බලන්න එපා. විශ්වාස කට්ටියට විතරක් වීඩියෝ එක පොඩ්ඩක් අවසානයේ වෙනකම් බලන් යන්න. අනිවාර්යයෙන්ම වටින දෙයක් ඔයාලට මේකේ තියෙනවා. නංගිලා මල්ලා ඔයාලා හැමෝම මේ වේදි දන්නවා අද ජූනි 17 වෙනිදා උදේ ඔයාලගේ රිසල්ට්ස් නිකුත් වෙන දිනය ගැන gasset.lk කියන වෙබ්සයිට් එකේ අලුතෙන් අප්ඩේට් වීමක් සිදු වෙලා තිබුණා. ඒ කියන්නේ දිනය ගැන. ඒක මෙන්න මේ විදිහට තමයි නංගිලා මල්ලිලා අද උදේ සඳහන් වෙලා තිබුණේ. ඒ කියන්නේ මේක දීලා තියෙන විදිහට ඔයාලගේ ප්‍රතිඵල ජූනි 22 සහ ජූනි 30 යන අතර කාලයේදී ප්‍රතිඵල නිකුත් කරනවා කියලා තමයි gasset.lk කියන වෙබ්සයිට් එකේ සඳහන් කරලා තිබුණේ. ඉතින් හැබැයි මේක යටින් යාලා වරහන් ඇතුලේ දාලා තියෙනවා නිල නොවන තතුරක් කියලා. කොමාරි ඔයාලට මේක මේ වෙද්දිත් gasset.lk කියන වෙබ්සයිට් එකේ ඔයාලට දැන් ලොගින් වුණත් මේක මේ විදිහටම බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ මේක ගොඩක් අය මේ වෙද්දි දැකලා තියෙනවා. එතකොට මෙන්න මේ තොරතුරත් එක්ක සහ අපිට මේ දවස් ටිකේම එක එක ටීවී channel වලින් පවා ලැබුණු තොරතුරු එක්ක ඔයාලා හැමෝම හිතාගෙන හිටියා ඔයාලගේ රිසල්ට්ස් මේ සතිය අන්තිමට නිකුත් වෙනවා කියලා. හිටියා කියන්නේ ඇත්තටම ඒක මේ සතිය නිකුත් වෙනවා. එතකොට නංගිලා මල්ලිලා මේ gasset.lk කියන වෙබ්සයිට් එකේ මේ නිවුස් එක දැක්ක දැන් සමහරව හිතාගෙන ඉන්නවා රිසල්ට්ස් ආයේ කල් ගිහිල්ලා නේද? මේ රිසල්ට්ස් කවදාවත් නිකුත් වෙන එකකුත් නෙමෙයි. මේක නම් හැමදාම බාලගිරි දෝෂය වගේ කල් යනවා කියලා. ඔහොම මතයක් හදාගෙන ඉන්නවා. මතයක් කියන්නේ හැමෝටම එහෙම හිතෙනවනේ මේක දැක්කයන් පස්සේ. ඒතකොට එහෙම හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට ඒක ඇත්තටම කිව්වොත් මෙච්චර කල් යන්නේ නැහැ. මේ ගැසට් එකේ තියෙන එක විශ්වාස කරන්න අපිට බෑ. මොකද ඒක මෙච්චර කල් යන්නේ ඒකට මම උදාහරණයක් ඔයාලා දන්නවනම් අපේ WhatsApp group තුනේ ඉන්න අයට මම අද one more වීඩියෝ එකක් දැම්ම ඔයාලගේ රිසල්ට්ස් ගැන exam department එකට කතා කරලා ඒගොල්ලෝ මොකද්ද කිව්වේ කියලා මට මල්ලි කෙනෙක් එවපු වීඩියෝ එකක්. ඒක ඇත්තටම මේක 100ක් විශ්වාස කරන්න පුළුවන් හරිම වීඩියෝ එකක්. දැන් කවුරුත් එවුවා කියලා ඒක හැම වැරදි දෙයක් නෙමෙයි. මේක 100ක් විශ්වාස කරන්න පුළුවන් වීඩියෝ එකක්. මොකද ඒක live ගන්න වීඩියෝ එකක්. ඒක මම ඔයාලට one more දුන්නා ඔයාලගේ WhatsApp group තුනටම. ඒතකොට group තුනේ මේ විදිහ 2500ක් ඉන්නවා. ඒ 2500 මම හිතනවා ඒක දකින්න නැති කියලා. ඉතින් ඒ group තුනේ ඉන්න නංගිලා මල්ලිලා දැන් මේක බලන අනිත් අය ඉන්නවනේ. ඒ කියන්නේ දැන් මේක මේ group තුනේ නැතුව පිටින් බලන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට පොඩි විශ්වාසයක් ඇති වෙන්න අපි මේ කිව්වේ ඇත්තද කියලා පොඩි කමෙන්ට් එකක් අනිවාර්යෙන් මේක බලනවා නම් පල්ලෙහෙන් දාගෙන යන්න. ඔයාලගේ one more වීඩියෝ එක බැලුවද? ඒක වීඩියෝ එකේ තිබ්බ දේ අනිවාර්යෙන් මේක යටින් කලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම දැන් මේක ඕනේ කට්ටිය ඉන්නවනම් මම one more ම තමයි ඒක දෙන්නේ. මොකද තැනින් තැන share වෙන නිසා මම ඒක ඔයාලට private දෙන්නම් one more දාලා නැත්නම් අපි group එකට join වුණොත් මම රැ වුණාන් පස්සේ 8ට විතර ආයේ වීඩියෝ එක දාන්නම් group තුනටම. එතකොට ඒ විදිහට ඒකේ තොරතුරු ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වීඩියෝ එකේ කියන විදිහට ඔයාලගේ රිසල්ට්ස් අනිවාර්යයෙන්ම මේ සතියේදී නිකුත් වෙනවා. ඒක මොකද exam department එකෙන්ම ඒ call එකේදී කියන දෙයක් නිසා. ඉතින් ඕක තමයි මට ඔයාලට අද මේ වීඩියෝ එකෙන් කියන්න උනේ. වීඩියෝ එකෙන් එකම දේ කියනවා වගේ කියලා හිතනවා නම් වීඩියෝ එක ගණන් ගන්නත් එපා අතහැරලා දාන්න. එතකොට මේක හොඳයි කියලා හිතන අය අපි විශ්වාස කට්ටිය පොඩ්ඩක් අර විදිහට මට එක්ක මැසේජ් එකක් දාලා හරි නැත්නම් අපේ channel එකේ නම්බර් එක තියෙනවා channel එකේ bio එකේ ඒකේ නම්බර එක අරන් ඒකට මැසේජ් එකක් දාලා හරි එහෙමත් නැත්නම් අපේ group එකට join වෙන එක තමයි ලේසිම දේ. මම අනිවාර්යයෙන් රෑ 8ට වගේ ඒ වීඩියෝ එක ආයෙ one more දාන්නම්. ඒකෙන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තන්නම්. අලුත් අප්ඩේට් එකක් තිබුණොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්නම්. අදට ගිහිල්ලා ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාලා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.